ආයුබෝවන් ජයදද ඇස්ට්‍රොලොජි YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ජ්‍යොතිෂයේදී ගුරු ග්‍රහය කියන්නේ මහා ධනකාරක ග්‍රහය නැත්තම් දියුණුව සහ ප්‍රඥාව ලබා දෙන ග්‍රහයටයි. සිකුරු කියන්නේ මුදල් ගැන්දෙනු ව්‍යාපාරික සාර්ථකත්වය සහ භෞතික සම්පත් නැත්තම් සැප සම්පත් ලබා දෙන ග්‍රහයටයි. මේ දෙදෙනාගේ සුබ බලපෑම නිවැරදිව ලබා ගත්තොත් ඔබේ ආදායම වෙනස් වෙන එක නවත්තන්න කාටවත් බෑ. මේ වීඩියෝ එක බලලා ඔබේ කේන්දරේ ගුරු ග්‍රහයත් සිකුරු ග්‍රහයත් ඉන්නේ කොයි කොටුවලද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා මම පොඩි දැනුම් දීමක් කරන්නම්. ඔබගේ කේන්දරේ සම්පූර්ණ පරීක්ෂාවක් අප ඉතින් සිදු කරගන්න පුළුවන්. ඒ සඳහා යම් මුදලක් අය කිරීම සිදු කරනු ලබනවා. ඔබේ උපන් දිනය, උපන් වේලාව හා උපන් ස්ථානය තමයි අවශ්‍ය වෙන්නේ. ඔබට අවශ්‍ය ඕනෑම කරුණක් වේදීය ජ්‍යොතිෂය සහ ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂය අසුරෙන් අපිට උත්තර දෙන්න පුළුවන්. ඔබට ධනෙ ලැබෙන කාලය, විදේශගත වෙන්න පුළුවන්ද, විදේශගත වෙන කාලය, විවාහය සිද්ධ වෙන කාලය, දරුවන් ගැන, ඒ වගේම ලෙඩ රෝග, සෞඛ්‍ය, දැනට බලපාන අපල නැත්තම් සුබ කාලවල අපල සමනය සඳහා පිළියම්, ඒ ඕනම දෙයකට පිළිතුරු සපයන්න පුළුවන්. ඒ සඳහා මෙහි සඳහන් දුරකථන අංකයට අමතලා අපගේ ගිණුම් අංක දැනගන්න ඔබට පුළුවන්. දැන් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. අපි මුලින්ම බලමු ගුරු ග්‍රහයෙන් අපිට ලැබෙන බලපෑම මොකක්ද කියලා. රැකියාවේ උසස් වීම සහ වැටුප් වැඩි වීම. ඔබේ කේන්දරයේ ගුරු බලවත් නම් ඔබට රැකියාවේ නායකත්ව තනතුරු සහ උසස් වීම මගින් ආදායම වැඩි කර ගැනීමේ හැකියාව පවතිනවා. ගුරුගේ ශක්තිය වැඩි කරගන්න සරල ක්‍රම කිහිපයක් දැන් මම කියලා දෙනවා. ඔබ කරන රැකියාව හෝ ව්‍යාපාරය ගැන අලුතින් ඉගෙන ගන්න. ගුරු කියන්නේ දැනුම වැඩි වෙන තරමට ආදායම වැඩි වෙනවා. ඊළඟට ඔබේ ගුරුවරුන්ට වැඩිහිටියන්ට සහ ආගමික ස්ථානවලට උපකාර කරන්න. ඊළඟට බ්‍රහස්පතින්දා දිනවල කහ පැහැති ඇඳුම් භාවිතා කරන්න. කහ පැහැති මල් පූජා කිරීමෙන් ගුරුගේ සුබ කිරණ ආකර්ෂණය කරගන්න හැකියාව ලැබෙනවා. මේ දේවල් කිරීමෙන් ඔබට ගුරුගෙන් සුබ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඊළඟට අපි බලමු සිකුරු ග්‍රහයෙන් ධන ආකර්ෂණය ලබා ගන්න කොහොමද කියලා. සිකුරු කියන්නේ කෙලින්ම අතතෙන මුදල් පාලනය කරන ග්‍රහය. පාරිභෝගිකයන් ඔබ වෙත ආකර්ෂණය වීම, ඔබේ නිෂ්පාදන අලවීම සහ බ්‍රෑන්ඩයක් ලෙස ජනප්‍රිය වීම සිකුරු මත රඳා පවතිනවා. දැන් මම කියනවා සිකුරු බලවත් කරගත හැකි ප්‍රායෝගික ක්‍රම කිහිපයක්. සිකුරු කැමති පිරිසුදුකමට ඔබේ සේවා ස්ථානයේ, මේසය හෝ ව්‍යාපාරික ස්ථානයේ සෑම විටම පිරිසුදුව සුවඳවත්ව තබා ගන්න. පාරිභෝගිකයන් සහ සේවාදායකයන් සමග කතා බහ කිරීමේදී ඉතා ප්‍රසන්න සහ කරුණාවන්ත වෙන්න. ඒ වගේම සිකුරාදා දිනවල සුදු පැහැති මල්, පිච්ච මල් වගේ පූජා කිරීමෙන් සහ සුවඳ විලවින් භාවිතයෙන් සිකුරුගේ ආකර්ෂණය වැඩි කරගන්න පුළුවන් වෙනවා. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ දෙන්නගෙම එකපාරට වැඩ ගන්න කොහොමද කියලා. ඔබේ රැකියාවේදී හෝ ව්‍යාපාරයේදී ගුරුගේ ප්‍රඥාව සහ සැලසුම් කරණයත්
ගුරුගේ ආකර්ෂණය සහ ඉදිරිපත් කිරීමත් එකතු කළොත් ඔබේ ආදායම දෙගුණ වීම වැළැක්විය නොහැකියි. මං කියන්න සරල උදාහරණයක්. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් නිෂ්පාදනයේ ගුණාත්මක භාවය සහ එහි ලස්සන පැකේජින් එක හා සේවාව නිවැරදිව සංයෝජනය කරන්න. එතකොට මේකෙන් අනිවාර්යයෙන්ම සුබ ප්‍රතිඵල ලැබෙනවා. ඔබේ කේන්දරයේ ගුරු සහ සිකුරු පිහිටා තිබෙන ආකාරය අනුව ඔබට වඩාත්ම ගැළපෙන ආදායම් මාර්ගය වෙනස් වෙන්න පුළුවන්. ඒ ගැන නිවැරදිව දැනගන්න ඔබේ උපන් කේන්දරය පරීක්ෂා කර ගැනීම වැදගත්. අදගෙන මේ තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ එකට ලයික් කරන්න. ඔබේ අදහස් කමෙන්ට් තීරුවේ සටහන් කරන්න. තවත් මෙවැනි ජ්‍යොතිෂමය උපදෙස් දැනගන්න ජයදත්ත ඇස්ට්‍රොලොජි YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරන්න. ඔබ සැමට ගුරු සිකුරු දෙග්‍රහයන්ගේ සුබ බලපෑමෙන් ආර්ථික දියුණුව සහ ධන ලාභ ලැබේවා. ස්තුතියි.